කවුද මිනිියෝ මම මල්සර අඳුරගන්න ෑනේ මල්සර උඹ යකෝ මුගේ කැත්ත දැන් ඔබ මොකද මේ කරන්න කිව්වා මං ආවේ ඔබතුමාගේ තනිකර ජීවිතේ තිත තියන්න සිත තියන්න ඔබ හිතුව දැකෝ මගේ තනිකර ජීවිතේ ග්‍රන්ථාරූඪ කරලා දිනවා කියලා මේ මට බොරු කියන්න එන්න එපා ඔබ කොහොමද කියන්නේ මං තනිකරයි කියලා මේ සුවඳින්නේ මහත්තයෝ මොන සුවඳින්ද මේ වෙරළු මල් සුවඳ වෙරළු මල් සුවඳ බල්ලු ඉතරක් ගහේ ඇත්තරම වෙරළු මල් පිපිලා තියෙන්නේ අයි ඔය අල්ලේ රේඛාත් නැහැ මේ අල්ලේ රේඛා තෝ හිතුවද කො මං රජයේ රැකියාවක් කරනවා වගේ අටපහ අතේ මං කිව්වා කියලා හිතාගෙන ඉබ ඔබතුමා මට අභියෝග කරනවා මේ ඒරියා එකේ විසිට් එක යනකොට මගේ සිග්නල් වලට දැනුණ ඔබතුමාගේ කාලකන්ණි තනිකර ජීවිතේ සුවඳ අනික මේ ගෙදර ගෑනු පුළුටක් නැහැ ගෑනු කට මොනවද මේ සිග්නල් වලට දැවුණා කිව්වේ ඇත්ත කියපන් ඇත්ත කියපන් ඔබ කවුද මම මල්සරා මහත්තයෝ තවත් බොරු කියනවද බල්ලෝ ගහක් බලාගනි අපේ තාත්තා වනසරා අම්මා සැරිසරා නංගි පැහැසරා ඉතින් මම මල්සරා මේ අල්ලපු ගමේ මම මේට ආවේ හොරකමේනේ ආවේ හොරකමේනේ අනේ නෑ මහත්තයෝ මේ පාර වැලන්ටයින් එකටත් මගේ කෙල්ලට මොනවා හරි දීලා සර්ප්‍රයිස් කරන්නයි මට ඕන උනේ මට තාම බැරි වුණානේ මගේ කෙල්ලව සතුටෙන් තියන්න මොනවා හරි දීලා මම මේ ආවේ මොනවා හරි දෙයක් ගන්න තියෙනවද කියලා බලන්න. ඔබට පිස්සු දෙයක්ෝ ඉතින් මේ කෙල්ලට තෑග්ගක් දෙන්න මේ ගෙවල් ගන්න රිංග ඉන්නේ ඈ මේකවත් හොයාගන්න ලබ්බක් නෑ. යකෝ ඒවටම වෙන්න උන තැනක් තියෙන ඔබ දන්නේ නැද්ද? එමම්ම එකයි යන්න. ඒ කොයිද යේ? ඔක්කොට මලියෝ තොරම්බල් ටික ගලවලා දාලා පිළිවෙලට රැහැත්තියා. හරි යන ගමන් ගලවමු යන්කෝ. මේ තමයි මචන් අම්බලංගුඩ ටෙරිය හවුස් එක. මේ ළඟ වෙන වැලන්ටයින් එකට ඔයාගේ ආදරණීයන්ව තෑග් වලින් සර්ප්‍රයිස් කරන්න හොඳම තැන. ලස්සන කියුට්ම කියුට් ටෙඩි බියර්ස්ලා, චොකලට්ස්, perfume, fresh flowers, bags, cosmetic items තව ගොඩක් දේවල් තියෙනවා තෑගි දෙන්න. ඇයි ඒ විතරක් නෙවෙයි මෙයාලා ගාව ගිෆ්ට් බොක්ස් තියෙනවා කස්ටමයිස් කරලා ගන්න පුළුවන්. ඕනම ගිෆ්ට් අයිටම් එකක් ඔයාලා කියන තැනකට ඩිලිවරි කරලා දෙනවා. මේ අයියේ අර ගෝරිල්ලා විකුණන්නේ නැද්ද? තව ටෙඩි හවුස් එකේ ස්පෙෂල් ගිෆ්ට් පැකේජස් වගේම රටේ ඉන්න අයට ගිෆ්ට් ගන්න පුළුවන් සුපිරි ගිෆ්ට් පැකේජස් උත් තියෙනවා. මේ අයියේ ලබන පාර වැලන්ටයින් එකටවත් කෙල්ලෝ හරි එකයි යන්න ඕන අයියේ. හරි බං මේ පාර වැලන්ටයින් එකට මේ ෂොප් එකේ මචං තෝරාගත්ත කපල් 8කට මාදු වගේ ඩේ අවුට් එකකට chance තියෙනවා. try කරලා බලපන්. සිරාවට ඉතින් ආදරණීය වැලන්ටයින් දවස වගේ ආදරණීයන්ව සර්ප්‍රයිස් කරන්න දැම්ම කතා කරන්න මේ නම්බර්ස් වලින් එකක. ටෙඩි හවුස් අම්බලන්ගොඩ ආදරණීයන්ට තෑගි දෙන්න ලංකාවේ හොඳම තැන. කෙල්ලෙක්ට ඉතින් වැලන්ටයින් එකට මොනවා හරි දෙනව නම් ඉතින් මෙන්න තැන් නැද්දයි. බඩ කියන්න මල්ලි ගෙදර ගෑනියෝ ෂේප් කරගත්තෙත් මේකෙන් පත ටෙඩියෙක් ගිහින් දීලා. මේ ඒක නෙමෙයි. අවුරුදු 65ක විතර පිරිමි කෙනෙක්ට මේක දෙන්න මුකුත් නැද්ද? 65ක පිරිමි? කවුද? කෙල්ලගේ තාත්තද? නෑ අයියේ. කෙල්ලගේ හස්බන්ඩ්. ඈ